ලෝව අසහාය මනුෂ්‍ය රත්නය වනාහි ගෞතමරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවපුරා බෙදාහරිමින් දෙව් මිනිස්සු ලෝ සතුන් වෙත නිර්මල බුදුදහමේ පිළිසරණ ලබාදීම පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව ආරම්භ කළ මාමෙවුනාව අසපු සංචිතයෙන් දෙව් මිනිස්සු ලෝ සතුන් වෙත අමා දහම් දියවර ගලායත්ම දුගති මගින් සුගතිය කරා දෙව් මිනිසුන් රැගෙන යනු ලබයි. මෙම පුණ්‍ය වැඩපිළිවෙලෙහි තවත් එක් ව්‍යාපෘතියක් ලෙසින් මනුලොව ගුණතම්පුරා තාවතින්සේ කරා යෑම පිණිසත් නිවන් මඟ දියුණු කර ගැනීම පිණිසත් දියත් කෙරෙන පුණ්‍ය ව්‍යාපෘතිය තාවතින්ස යාත්‍රා මනුපියසින් තිදස්සපුරයට. සක්දෙවිඳුන් මඟ මානවක ලෙසින් මනුලොව සිටින කල්හි උතුම් වෘතපද 7ක් සමාදන් වූ බවත් ඒ උතුම් වෘතපද 7 අනුගමනය කොට සක්දෙව් තනතුර ලද බවත් සත්ත වෘතපද සූත්‍රයාදී දේශනාවන්හි සඳහන් වේ. එම උතුම් වෘතයන් ලෙස දිවි තිබෙන තුරාවට මව්පියන්හට උපස්ථාන කරන්නෙමි. දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි. දිවි තිබෙන තුරාවට මිහිරි වචන කියන්නෙමි. දිවි තිබෙන තුරාවට කේලමින් වලකින්නෙමි. දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කරපු සිතින් වසන්නෙමි. දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කතා කරන්නෙමි. දිවි තිබෙන තුරාවට මිත් සිතින් වසන්නෙමි යන වෘතයන් දැක්වෙනවා. ගෞතම බුදු සමිතුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය සමග ඒකාත්මික වී නිවන් මඟ සපුරන්නට පින්පුරනා පුණ්‍ය ව්‍යාපෘති අතර වැඩිහිටි නිවාස, ළමා නිවාස, රෝහල්ලාදී ස්ථානයන්හි උපස්ථාන කටයුතු සංවිධානය කිරීම, පූජනීය ස්ථාන පිරිසුදු කිරීම සහ පිළිසකර කිරීම, අසරණ සතුන්හට ආහාර ලබාදීම සහ අභයදාන පින්කම්, දුෂ්කර ප්‍රදේශවල මම්මාවත් පිළිසකර කිරීම සහ පාලම් තැනීම, දුෂ්කර පළාත්වල වෙසෙන අසරණ දිලිඳු අය වෙනුවෙන් නිවාස ඉදිකිරීම, දුෂ්කර අසපුවල කුටි සෙනසුන් ඉදිකිරීම, දුෂ්කර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීම, දුෂ්කර ප්‍රදේශවල වෛද්‍ය සායන පැවැත්වීම, විශේෂ පින්කම්වලදී තන්සැල් පවත්වාගෙන යාම, රුක් රෝපණ ව්‍යාපෘති පවත්වාගෙන යාම, මාපිය උපහාර වැඩසටහන් පැවැත්වීම, අසරණ රෝගීන්හට සැත්කම් සඳහා උපකාර කිරීම. කකුසඳ බුදුරජුන්හට ඕජ දීපේ ලෙසින්, කෝනාගමන බුදුරජුන්හට වරදීපේ ලෙසින්, කාශ්‍යප බුදුරජුන්හට මණ්ඩ දීපේ ලෙසින්, ගෞතම බුදුරජුන්හට සිහල දීපේ ලෙසින් පිදුම් ලද බුදුවරුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ සුරකී මේ සුඳුරු ලක්මවගේ ගුණ නැන බෙලින් සවිමත් යොවුන් දරුවන් දහම තුල පෝෂණය කරන සොඳුරු සදහම් යාත්‍රාව, සක්තිව් වත්පුරනා සොඳුරු මනුසත් ගුණපුරනා තාවතින්ස යාත්‍රා මනුපියසින් තිදස්සපුරයට. Pipuna, 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 Lumbini,
පිනෙන නැගූ සිතලාද සිදුහත් මහ උපත ලුම්බිනි සල්ලුවේ සිඳුනා කෙලෙස් මර දැහැන සම්බුදු හිමි දිනුව බුද්ධ ගයා නුවර තුන් හුයකින් ගෙතුව තිමිර ඉරා දෙමුව කෙලෙස් මර සදා නිවින දහම ඉසිපතනී මිගදායි දහම් නදී නාදී සංග පිරිවර වඩිනාසී සාදු සාදු හඬ රැවුදී සදා නිරින දහම කුසුම් කැකුළු මිලින උපවත්තන උයන පසක් කලේ නියත අනියත පව දෙසුව මිහිඳු තලාගිරිහිස මහසෑයකි බබලන කිරුම් පිරු අප මුනිදුගේ සත්‍ය පාරමීතද සුපිහිටි බුදු නලලත ඌර්ණ රෝම ධාතුව සුදෝ සුදට දිලි දිලි මහසෑයේ වැඩහිඳී සාදු සාදු වන්දනා කරමු
තලා සෑහිමි සාදු සාදු වන්දනා කරම් සම්බුදු මහබොදු කිස ලක්බිම කළ සුපතල මහමිහිඳු බුදු පුතු තනමන සුපහන් කර සලරාමර සිත සැදූ ඔබය අපේ අනුබුදු කඳු මුදුනේ මහසැළඟ මිහිඳු සෑය වැඩහිඳි සාදු සාදු වන්දනා කරම් මහමිහිඳු සෑහිමි සාදු සාදු වන්දනා කරම් හිරුද සඳුද එක ළඟ නුඹ කුස නැගි විලසින බුදු පිය පුතු සමගින ළඟ ළඟ වැඩ හිඳිමින සිරිලක බුදු දන වෙත සදති සුවය සැපදෙන නිවනට යන පිය ගැට පෙළ මිහිඳු තලාවට ඇත සාදු සාදු වන්දනා කරම් සම්බුදු පිය හා පුතු සාදු සාදු වන්දනා කරම් සාදු සාදු වන්දනා කරම්